අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එහෙම නැත්නම් GCE Advanced Level Examination කියන්නේ පාසල් ජීවිතය අපට හමුවන අවසාන කඩුම විභාගයේ වගේම අපේ අනාගතය තීරණය කරන ඉතාම වැදගත් සන්ධිස්ථානයක් කියන දේ අපි කවුරුත් පිළිගන්න කාරණාවක්. පාස් ෆේල් සාමාර්ථවලින් විශ්වවිද්‍යාල සහ විවිධ රැකියා සඳහා යොමු වීම අපිට දකින්න ලැබෙන බොහොම සුලභ කාරණාවක්. ඉතින් එතනින් එහාට ගිහිල්ලා උසස් පෙළ විභාගයෙන් පස්සේ ජීවිතේ ගොඩනගා ගන්නේ කොහොමද කියලා හරි වැටහීමක් ඔබට ලබා දෙන්නයි අපි මේ වීඩියෝ එකෙන් හදන්නේ. ඉතින් ඔයාගේ සාමාර්ථයෙන් මොකක් වුණත් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වේවි කියලා විශ්වාස කරනවා. ඒ නිසා මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ශිෂ්‍යයෙක් විදියට පාසල් ජීවිතය තුළ ඔබ කැමති දේ ඉගෙන ගන්න සමහර විට ඔබට අවස්ථාව ලැබෙන්න නැතුව ඇති. ගුරුවරු, දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන්ගේ පෙළඹවීම මත ඔබ ඉගෙන ගත යුතු විෂය ක්ෂේත්‍රය තෝරගන්න සිද්ධ වුණා වෙන්න ඇති. සමහර විට ඔබේම තෝරා ගැනීම වුණත් ඔබේම ප්‍රශ්න කිරීම් වලට ලක් වුණ අවස්ථාත් ඇති. ඒ මොනවා වුණත් ඔන්න ඒ සියල්ල අමතක කරලා දාලා හරිම දේ තෝරගන්න ඔයාට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා මොනවටද කැමති කියලා තීරණය කරන එක. මොකද රැකියාව කියන්නේ ඔයාගේ අකමැත්තෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිසා. මේ තෝරගන්න එක හරිම වැදගත්. ඉතින් ඔයා ඉගෙන ගන්නවාද රැකියාවක් කරනවාද? ඉතින් රැකියාවක් කරන්න හිතන් ඉන්නවා නම් රැකියාවකට යොමු වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඉතින් පළවෙනි ක්‍රමය තමයි උසස් පෙළ අවසන් කරලා ආධුනිකයෙක් විදියට රැකියාවක් කරන්න පටන් ගන්න එක. ඊළඟට ඔයා රැකියාව කරන්න කැමති ශ්‍රේෂ්ඨයකින් උසස් අධ්‍යාපනය හරි වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් ලැබලා ඒ සුසුකම් එක්ක රැකියාවකට අයදුම් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම හරි රැකියාවක් කරන ගමන් අධ්‍යාපනය ලබා ගන්නත් ඔයාට පුළුවන්. ඉතින් ඔයා මේ කියපු ක්‍රමවලින් කැමති පහසු ක්‍රමයක් තෝරගෙන ඔයාගේ අනාගතය සැලසුම් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නේ කොහෙද? ඉතින් ඔයාට උසස් අධ්‍යාපනය ලබන්න ඕනේ නම් ඔයාගේ උසස් පෙළ ප්‍රතිඵල මත රජයේ විශ්වවිද්‍යාලයකට හරි විවෘත විශ්වවිද්‍යාලයකට හරි රජයේ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවලට ඒ කියන්නේ HND, NDT, ටීචිං ස්කූල්ස් වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි පෞද්ගලික ආයතනවලටත් ඔයාලට අයදුම් කරලා වැඩිදුර උසස් අධ්‍යාපනය ලබන්නත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි දෙයක් තමයි පෞද්ගලික ආයතනවල ඉගෙන ගන්න හිතන් ඉන්නවා නම් ඒ ආයතනවල තියෙන වළංගු භාවය පිළිබඳව සහ පිළිගැනීම ගැනත් ඔයා අනිවාර්යෙන්ම සොයා බලන්න ඕනි. ඒ වගේම ඔයා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය භාෂා දැනුම වගේම වෘත්තීය දැනුමත් ලබා ගැනීම වැදගත් වෙනවා. මීට අමතරව ඔයා රජයේ රැකියාවකට අයදුම් කරනවා නම් ගැසට් පත්‍රවලට අනුව ඔබ සපුරා සිටිය යුතු සුසුකම් ගැන අවධානයෙන් සිටීමත් බැංකු වැනි විවිධ තරඟ විභාග සඳහා සූදානම් වීමත් අනිවාර්ය වෙනවා. ඉතින් දැනටමත් අපේ නාලිකාවට රජයේ ජොබ් ගැන බැංකු රැකියා වේකන්සි ගැන වීඩියෝස් දාලා තියෙනවා. ඒ නිසා ඔයාලට ඒ වීඩියෝසුත් ගිහින් බලලා අදාළ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඇප්ලයි කරන්නත් පුළුවන්. මේ අතර ඔයාගේ උසස් පෙළ විභාග ප්‍රතිඵලත් හරිම වැදගත්. ආයේ නැවත වතාවක් උසස් පෙළ ලියන්න සූදානම් වෙනවා නම් ඒ වෙනුවෙන් සම්පූර්ණ කැපවීමක් යොදලා උසස් පෙළ අවසන් කරන්න ඕනි. ඉතින් ඒ ප්‍රතිඵල කොහොම වුණත් ඔබේ ඉලක්කයකට අනුව ඔබ ආරම්භ කළ ගමන නොසැලී ඉදිරියට යාම ඔයාගේ වගකීමක්. ඒ නිසා ඔබේ අරමුණ ඉෂ්ට කරගන්න නම් මහන්සි වෙන්නම ඕනි. ඉතින් මේ කියපු දේවල් ඔයාගේ අනාගත වෘත්තීය ජීවිතයේ ගොඩනගා ගන්න උපකාරී වේයයි අපි විශ්වාස කරනවා. ඉතින් හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
එහෙනම් අපි නැවත අලුත් වීඩියෝවකින් හම්බෙමු. ඉතින් ඔයා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මතක ඇතුව notification bell එකත් click කරලම තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් share කරන්න.